ඉතින් ඔයත් මේ වෙද්දි iOS 27 version එක ඔයාගේ iPhone එකට download කරන් ඉන්නවනම් සමහරක් විට ඔයාලට යම්කිසි ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. ඒ අතරින් ප්‍රධාන වශයෙන් ඔයාගේ app crash වෙන්න පුළුවන්. සමහරක් විට මේක beta version එකක් නිසා battery heat එක වැඩි වෙන්න පුළුවන්. lag වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න කිහිපයක් ඇති. ඉතින් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔයාලට අවිල්ලා තියෙනවා නම් කොහොමද ඔයා 27 beta version එකේ ඉඳලා ආයේ කලින් හිටපු 26 වලට downgrade කරන්න. ඉතින් මේක ගැන තමයි මම මේ වීඩියෝ කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක නිකන් බැලුවොත් ඔයාලට හරියට idea එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක කරන්න ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් iTunes හරහා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක කරද්දී මේකේ වැඩේ ගොඩක් කම්ප්ලෙක්ස්. මේක ෆ්‍රී කරගන්න පුළුවන්. නමුත් මේක ගොඩක් කම්ප්ලෙක්ස් වැඩක්. ඉතින් ඔයාලට iTunes වලට ගිහිල්ලා application එක download කරලා, ඒ අදාළ iOS file එක download කරලා, වෙනම ඔයා මේක ඔයාගේ data ටික backup කරලා, මොකද මේක ඔයාගේ data ටික erase වෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් මේ downgrade කරන එක ලොකු process එකක්. ඉතින් ඔයාලට ඒ විදිහට කරගන්න අවස්ථාව තියෙනවා. දෙවෙනි එක තමයි Tenoshiaගේ Re-iBoot කියන software එක use කරලා ඔයාලට මේකේ downgrade කරගන්න එක. ඉතින් මේක තමයි මම recommend කරන එක. මොකද මේක ගොඩක් පහසුවෙන්, ගොඩක් ලේසියෙන් සහ ඉතා ඉක්මනින්ම ඔයාලට වගේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන Tenosha website එකට ගිහිල්ලා ඒ website එකෙන් ඔයාගේ මේ Tenosha Re-iBoot application එක download කරගන්න එක. ඉතින් ඔයාලට මේක ගොඩක් පහසුවෙන් download කරගන්න පුළුවන්. මේක download කරලා install කරගන්න ඕනේ. ඉතින් ගොඩක් පහසුවෙන් ඉක්මනින් මේ වැඩේ ඔයාලට කරගන්න පුළුවන්. install කරගත්තාම පස්සේ මේ වගේ interface එකක් තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද ඔයාගේ iOS 27 beta version එක ආයේ කලින් තිබ්බ 26 වලට downgrade කරන්න කියලා. Re-iBoot එකෙන් අපි iOS downgrade කරන්න කලින් අපි ඉස්සෙල්ලාම අපේ data ටික backup කරන් ඉන්න ඕනේ. මොකද data නැති වෙන නිසා. ඉතින් ඔයා මුලින්ම data backup වලට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන data backups කියලා පෙන්නනවා. ඉතින් එන්න එතන ඔයා data backup එක click කරලා ඔයා location එක path එකක් ඔයාට අවුල කරන path එකක් select කරලා ඔයාට මෙතන start backup කියන එක දෙන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද නැත්තම් ඔයාගේ data ටික loss වෙන්න පුළුවන්. මොකද මෙතනදී සම්පූර්ණ data erase වෙන නිසා. මේකේ සියලු data ටික සම්පූර්ණයෙන්ම backup වෙනවා. ඊට පස්සේ ඔයා යන්න මේ data backup කරන් පස්සේ iOS downgrade සහ upgrade කියන option එකට. ඉතින් මෙන්න මෙතනින් ඔයාගේ තෝරන්න පුළුවන් iOS downgrade කියන option එක. ඉතින් මේ ක්ලික් කරලා downgrade කියන එක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. මෙතන downgrade තමයි අපි කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන මොකද්ද ඔයාලට ගැලපෙන firmware කියලා තෝරන්න ඕනේ. ඉතින් මෙතන iOS 26.5 කියලා තියෙන firmware එකක්. ඒක තමයි ක්ලික් කරන්න ඕනේ. ඒක download කරද්දී ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මේ iOS version එක download වෙනවා. ඉතින් ඒක download වුණාන් පස්සේ මෙතන immediate downgrade කියන එක ඔයා ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේක ක්ලික් කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන continue කරන්න එනවා. මෙතනදී ඔයා අනිවාර්යයෙන් මේක continue කරන්න ඕනේ. එතනින් data ටික ඔක්කොම clear වෙනවා, erase වෙනවා. ඒ continue කරන් පස්සෙත් ඔයාගේ ටික වෙලාවක් ඇතුළත තාමත්ම මේක ඉක්මනින් කරගන්න පුළුවන්. ඔයාට මේකේ සම්පූර්ණ data ටික clear වෙනවා බලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතනදී අපේ සම්පූර්ණ downgrade එක complete වෙනවා. ඊට පස්සේ ඔයාලට නැවත අපිට data ටික ගන්න ඕනේ. ඉතින් මෙතනදී data restore වලට ගිහිල්ලා අපිට පුළුවන් මෙතනින් අපේ backup එක ආවේ නැවත restore කරගන්න. ඉතින් ගොඩාම පහසුවෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. මෙතන continue දීලා ඔයාගේ සම්පූර්ණ data ටික මෙතන backup එක ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ more features වලට ගියන් පස්සේ සෑහෙන features ගොඩක් තියෙනවා. ඉතින් ton ගන්න features තියෙනවා මෙතන. ඔයාලට iOS වල තියෙන ප්‍රශ්න සහ අනිත් දේවල් ටික විසඳ ගන්න. ඉතින් අනිවාර්යයෙන් මේ application එක download කරගන්න. මේක අනිත් සාමාන්‍ය හරි කරන විදිහට වඩා සෑහෙනම useful සහ ගොඩක් ඔයාලට ගොඩක්ම පහසුවෙන් ඔයාලට ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් perfect application එකක්. description section එකේ තියෙන link එක අනිවාර්යෙන් ගිහලා download කරගෙන ඔයාගේ iOS වල වැඩ ටිකත් මේ කරගන්න අවස්ථාව තියෙනවා.